හයි යාළුවේ. ඔන්න ඉතින් අදත් මයොම් බබාගේ හායි එකත් එක්ක මං අදත් ඔයාලට රස කරියක් අරගෙන තමයි ආවේ. මොනවද කියලා බලන්නකෝ. ඔට්ටුයි බෑ මේ මොනවද කියලා කියන්න. මේ මොනවද දන්නවද? මම නම් ආසම මාළුවක් තමයි. මේ තියෙන්නේ ඔන්න ගස්ලබු ගෙඩියක් හිනහෙනවා. මෙන්න මේවා මාළුවක් හදමුද අපි රස. ඉතින් බලන්නකෝ මගේ දඹල වැල. ඒකේ දඹල බුබුලු දැන් ඇවිල්ලා තියෙන්නේ. තව ටික දවසකින් අපි රස දඹල කරියක් කමු. ඉතින් මම ඔන්න ගොඩ දවසකින් ඔයාලට මගේ වගාව පෙන්වන්න බැරි වුණ නිසා මම මේ වීඩියෝ එකට චුට්ටක් ඇඩ් කළා. ඉතින් හොඳද? මේ තියෙන්නේ මං ආසම වැල. කිරියගුණ වැලක් දන්නව නේද? අම්මෝ මේකක් කලවල් මැල්ලුමට කොළ දෙකක් දැම්මහම පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් නිකමට කලවම් මැල්ලුම් හදනකොට කිරියගුණ කොළ දෙකකුත් දාලා බලන්නකෝ. කිරි රසයි. ඔන්න දැන් අපි ගස්ලබු ගෙඩිය කඩලා මේ යන්නේ ඉස්සෙල්ලාම හොදන්න තමයි. ලොකු ගෙඩියක් තමයි කඩන ගත්තේ හොඳද? ඉතින් ගස්ලබු කඩනකොට චුට්ටක් ලාවට පැහිලා තියෙන ගෙඩියක් ගන්න. එතකොට තමයි ගස්ලබු මාළුව රස. මේ වගේ පිටි නැති නිසා ගස්ලබු මාළුව රස වෙන්න ටිකක් පැණිරහ ගතියට එන්න හොඳට පැහිච්ච ගෙඩියක්ම ගන්න. අපි ඉස්සෙල්ලාම ගස්ලබු ගෙඩිය හොදලා ඒකේ කිරි ටික අයින් කරගන්න ඕනි. ඔන්න මන් දැන් නැට්ට පැත්තෙන් කපලා මේ පේනව නේද? ගස්ලබු ගෙඩිය හොඳට පැහිලා තියෙන්නේ. ඒකේ කිරි ටික මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට අයින් කරගන්නවා. අනිවාර්යෙන් ගස්ලබු කැකිරි වගේ දේවල් කපනකොට ඒ වගේ කිරි අයින් කරගන්න ඕනි. ඔන්න දැන් මං මේ ඔයාලට පෙන්නන්නේ කිරි අයින් කරගන්න තාලේ තමයි. කිරි ටික අයින් කරලා ආයි මං පාරක් ඒක හොදගත්තා. ඊට පස්සේ අපි මේකේ ලෙල් අයින් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක බුරුස් ගාලා බණ්ඩක්ක වගේ ලෙස්සනවා හොඳද? ඒක නිසා ඔයාලට පුළුවන් එකකින් ලෙල්ල අයින් කරගන්න පුළුවන්. මට නම් ලේසි මේකෙන් නිසා මම මෙහෙම ලෙල්ල අයින් කරගන්නවා. ඉතින් ලෙල්ල සම්පූර්ණයෙන් අයින් කරගෙන ආයි ඒක හොඳට හොදගන්න. මොකද ගස්ලබු කිරි පොඩ්ඩක් සෙවලයිනේ. ඒක නිසා ගස්ලබු ගෙඩිය ආයි හොදලා තමයි මම මේ ගත්තේ. පේනව නේද? හොඳට පැහිච්ච ගස්ලබු ගෙඩියක්. ඉතින් අපි දැන් ගස්ලබු ගෙඩිය කපමුද? මෙන්න මෙහෙම මේක කපා ගන්න පුදුම අමාරුවක් ළමයි. අයියානේ කිරිනේ ඒව ලෙස්සනවා. ඉතින් ලෙස්ස මම බොහොම අමාරුවෙන් ගස්ලබු ගෙඩිය පලා ගත්තා. ඔය බලන්නකො ඉතින් පලාගත්ත තාලේ හරියට දෙකන මැදින්වත් පලා ගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි කමන්නේ අපිට ඕනේ මේ ගස්ලබු ගෙඩිය කෑලි කපලා ගන්නනේ. දැන් පේනව නේද? ඉතින් ඔන්න මෙන්න තියෙන ගෙඩියක් තමයි මම මේ අරන් තියෙන්නේ. ඇටත් කළු පාට වෙලා තියෙන්නේ. අපි මේ ගස්ලබු ගෙඩියක් දෙකට කපලා ඒකත් අපිට කපන්න පුළුවන් ලේසි විදිහට තීරු වෙන් කරගන්න ඕනි. ඉතින් මම මේ කරන විදිහටම කරන්න ඕනේ නැහැ. ඔයාලට කපන්න පුළුවන් ලේසි ක්‍රමයකට අරගෙන ඒකේ තීරු වෙන් කරගන්න. ඊට පස්සේ හැන්දක් ආධාරයෙන් ඒකේ ඇට ටික ඒ වගේම ඇට ටිකෙන් පස්සේ හමුවනේ චූටි රේණු ටික අන්න ඒවත් සම්පූර්ණයෙන් අයින් කරගන්න. මේ වගේ ඔයාලා ඉක්මනට ගස්ලබු ගෙඩිය මෙන්න මෙහෙම කපා ගන්න. ඊට පස්සේ ඔයාලා කැමති විදිහකට කෑලි කපා ගන්න පුළුවන්. මම නම් ආස ගස්ලබු මුක්කු කෑලි වලට කපලා කන්න. ඒවා කෑල්ල අරගෙන කනකොට මාරම රසයි. ඉතින් මං ඒක නිසා ලොකු කෑලි වලට තමයි ගස්ලබු ගෙඩිය කැපුවේ. ඔයාලට ඕන නම් මේක චූටි කෑලි වලට කපන්නත් පුළුවන්. ඉතින් ගස්ලබු වල පිටි එහෙම නැති නිසා ගස්ලබු ඉක්මනට දිය වෙනවා. ඒක නිසා සාමාන්‍ය විදිහට ලොකු කෑලි කපා ගන්න. ලොකු කෑලි කපා ගත්තාම ගස්ලබු කෑල්ල දිය වෙන්නෙත් නෑනේ. ඔන්න ඉතින් මං කපාගත්ත ගස්ලබු කෑලි ටික තමයි මේ තියෙන්නේ. දැන් මෙන්න මේ පහේ ටික තමයි ඕනේ. කුරුඳු, සීනි, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුණු කුඩු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, සුදු ලූණු වගේ පහේ ටික තමයි ඕනේ. ඉතින් සාමාන්‍ය වට්ටක්ක මාළුවක් උයන්න ගන්නේ. අන්න ඒ පහේ ටික තමයි මම මෙතෙන්ට අරගෙන තියෙන්නේ. ඊට අමතරව ගස්ලබු මාළුව රස කරන්න මෙන්න මේ ටිප් එක මම කරනවා. මොනවද දන්නවනේ ඉතින් අබයි හාලුයි පෙඟෙන්න දාලා ඒක මිරිස් කරේ අඹරලා මම මේ කරේකට දානවා.
ඊට පස්සේ දියකිරි මිටිකිරි මම වෙනම අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පොල් නැතුව පොල් කිරි පැකට් වලින් උයන අය නම් වතුර දාලා තම්බලා අරගෙන ඊට පස්සේ මම මිටිකිරි දාන වෙලාවට ඔයාලට පුළුවන් ඒ කිරි පැකට් එක එකතු කරන්න. ඉතින් දැන් අපි අර කපාගත්තු පහේ ටිකයි 3-5 පහේ ටිකයි ඔක්කොම මං එකපාර ගස් ලැබුවේකට දානවා. ඒ දාලා ඉවර වෙලා ඒක චුට්ටක් කලවම් කරලා ඊට පස්සේ දීකිරි ටිකත් එහෙම මේකට දානවා. ඉතින් අහන්නකෝ මට නම් ටිකක් දීකිරි වැඩි වුණා. මේක පිරෙන්නම දීකිරි දාන්න එපා හොඳද? එතකොට මේක පොඩ්ඩක් බෙරි වෙන්න බලනවා. ඒක නිසා දීකිරි ටිකක් අඩුවෙන් දැම්මනම් තමයි හොඳ. හැබැයි මේකේ හොද්ද හොයන අයට නම් ටිකක් දීකිරි වැඩිපුර දැම්මට කමන්නේ. ඒ උනාට ගස්ලබු මාළුව රස හින්දලා කනකොට තමයි. ඉතින් මම ගස්ලබු අඹ ඒ වගේම ඇම්බරෙල්ලා වගේ දේවල් උයන්නේ ලිපේ තමයි. එතකොට තමයි රස වැඩි. ඒක නිසා මම ලිප උඩ තියලා මෙන්න මෙහෙම චුට්ටක් වෙලාවක් වහනවා. ඉතින් ඔයාලට මේක වහන්නම ඕනේ කියලා නෑ හොඳද? මට ඉක්මනට හදාගන්න ඕන නිසායි මම මේක වහන්නේ. ඊට පස්සේ ඉතුරු වෙච්ච පොල් කුඩු ටික අරගෙන මිරිස් ගලත් මෙන්න මෙහෙම පොඩ්ඩක් පිහදා ගන්නවා. මොකද අපේ මිරිස් ගල තියෙන්නේ එළිය නිසා සමහර විට කැරපොත්තු එහෙම යන්න පුළුවන් නේ. ඒක නිසා මම වතුර වලින් හොදලා පොල් කුඩු වලිනුත් මෙහෙම පිහදානවා. මේ තියෙන්නේ අපේ හදාගත්ත රහස් මිශ්‍රණය තමයි. අබයි හාලුයි පෙඟෙන්න දාපු එක මම මිරිස් ගලේ අඹරලා මිටිකිරියකට කලවම් කරනවා. මේ තියෙන්නේ ඒ කලවම් කරන අවස්ථාව. ඊට පස්සේ ඔන්න දැන් අපේ දියකිරි දාපු ගස්ලබු කරිය තමයි මේ පෙන නැගීගෙන එන්නේ. ඔන්න දැන් මං තව ටික වෙලාවකින් ඔයාලට මේ පෙන්නුවේ. දැන් මං මෙන්න මේ වෙලාවේ මිටිකිරි ටික එකතු කරනවා. එකතු කරලා ගින්දර ලිපේ ටිකක් වැඩි කරලා ඒක වහන්නේ නැතුව හොඳට ඉදෙන්න තියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මිටිකිරි ටික දාලා ටික වෙලාවක් තිබ්බට පස්සේ උතුරගෙන එන තාලේ තමයි. ඔන්න අපේ ගස්ලබු කරියේ අවසාන අදියර තමයි මේ තියෙන්නේ. මේ වෙනකොට මාරම සුවඳක් තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් කන්න තමයි. මේකට හොඳට කරවල බැදුමක් හදාගත්තා නම් වෙන මුකුත් ඕනේ නැහැ. ඔයාලත් මේක හදලා බලන්නකෝ. බලලා රස නම් මටත් කමෙන්ට් එකක් දාන්න. අපි ආයි රසම රස වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිත් එක්ක ටිකටම රැඳිලා ඉන්න. අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරලා අපිට සපෝට් එකක් ලබලා දෙන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.